අයිබෝවන් ළමයි කොහොමද ඉතින් ඔයාලට අපි අද හදමුද මේ දවස්වල හැමෝම හදන කැරමල් පුඩිම. මුලින්ම මම මේකට සීනි මේස හැඳි 4ක් අරගෙන වතුර මේස හැඳි 2ක් දාලා සීනි ටික හොඳට කැරමල් කරගත්තා. මේ විදිහට සීනි ටික හොඳට කැරමල් කරගන්න. සීනි ටික හොඳට කැරමල් වුණාට පස්සේ ඒක අපි පුඩිම හදාගෙන ට්‍රේ එකට දාලා ට්‍රේ එක වටේ චුට්ටක් මේ විදිහට කරකව ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ගත්ත බිත්තර 3. බිත්තර 3 මේ විදිහට අපි දාගෙන අපි ඒකට මම ගත්තේ මිල්ක් මේඩ් පොඩි ටින් එකක්. අපි මේකට ඊට පස්සේ මිල්ක් මේඩ් ටික දාගන්නවා. මිල්ක් මේඩ් ටික දාලා ඒ ටික හොඳට මික්ස් කරගන්නවා. ඒ ටික හොඳටම මික්ස් වුණාට පස්සේ ළමයි මම මේකට එකතු කරේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් මම නම් ගත්තේ අර පොඩි පැකට් තියෙනවානේ. අන්නේ පොඩි පැකට් වලින් එකක් තමයි මම එකතු කරේ. ඊට පස්සේ වැනිලා තේ හැන්දක් දාගත්තා. ඊට පස්සේ මේ ටික ආයෙ හොඳට කවලම් කරා. ඊට පස්සේ මම පෙනේනකින් මේක අපි අර කැරමල් එක දාපු ට්‍රේ එකට හොඳට පෙරා ගන්න ඕනි. හොඳට පෙරාගෙන අපි ස්ටීම් කරගන්න රයිස් කුකර් එකේ නිසා ස්ටීම් එකකට දාලා හොඳට නටන වතුර උණු එකට වාෂ්පෙන් තැම්බෙන්න මේ විදිහට රයිස් කුකර් එකෙන් තියලා මම මේ ළම පැයකට විතර පස්සේ බැලුවේ. අරගෙන මම ඒක ෆ්‍රිජ් එකේ තිබ්බා පැය එකමාරක් විතර. පැය එකමාරක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගත්තට පස්සේ විදිහ තමයි මේ තියන්නේ. දැන් අපි මේක හරවලා බලමු. බලන්න ළමයි. ඔය තියන්නේ ලස්සනට. ඔයාලත් හදලා බලලා කියන්නකෝ කොහොමද රස කියලා.